හායි කොහොමද ඔයාලට WH කිචන් එකට සාදරයෙන් පිළිගන්නවා. පොල් කිරි කෙසල් වලින් මෙච්චර රස කෑමක් ඔව්වනේ. ඉතින් අපි හදලා බලමුද? වීඩියෝ එකට යන්න කලින් ආදරණීය ඉල්ලීමක් තියෙනවා ඔයාලා හැමෝගෙම. මගේ channel එක subscribe කරන්න. ඒ වගේම තමයි like එකකුත් දාගෙනම යන්න. මගේ වීඩියෝ එකත් ආපු ගමන් ඔයාලට බලන්න ඕනේ නම් bell icon එක click කරලා යන්න. ඉතින් අපි වීඩියෝ එක මේකට මුලින්ම ඕන වෙනවා මට හොඳට මිදුන මේ වගේ කෙසල් ගෙඩියක් ලොකු කෙසල් ගෙඩියක් ගන්නවා නම් එකක් ඇති පොඩි වකින් නම් දෙකක් ගන්න ඕනේ. ඉතින් මම මුලින්ම මේක මේ විදිහ පොඩිවට කපා ගන්නවා. ඉතින් මේ විදිහ භාජනයකට දාලා මම මේක පැය දෙකක් විතර ෆ්‍රීසර් වෙන්න ෆ්‍රිජ් එකෙන් දානවා. මේ තියෙන්නේ පොල් කිරි. මේ පොල් ගෙඩියක කිරි මම දෙපාරකට තමයි මිරික ගත්තේ. ඉතින් මේක හොඳට මික්ස් කරගන්න ඕනේ හින්දා මම බීට් එක යූස් කරනවා. ඉතින් බීට් එකෙන් මම මේ පොල් කිරි එක හොඳට බීට් කරගන්නවා. ඊළඟට මේ තියෙන්නේ සීනි ග්‍රෑම් 100ක්. ඒ සීනි ග්‍රෑම් 100ත් මම මේකටම එකතු කරනවා. ඉතින් මේක හැන්දකින් හොඳට මික්ස් කරන්න සීනි ටික දිය වෙනකන්. ඊළඟට මේකට යෝගට් මේස හැන්දි 3ක් දාන්න. මේස හැන්දි කිව්වට මම මේකට යෝගට් එකේ හැන්දෙන්ම 3ක් විතර තමයි දැම්මේ. යෝගට් එකේ භාගයක් තමයි මං ගා විසිරලා තිබේ. මම ඒ යෝගට් භාගෙම මේකට එකතු කරා. ඊළඟට මේක හොඳට කලවම් කරන්න. දිය වෙනකම්ම යෝගට් ටික ඊළඟට කිරිපිටි මේස හැන්දි දෙකක් එකතු කරන්න. ඊට හොඳට කලවම් කරන්න මේ ටික කිරිපිටි ටික දිය වෙනකම්ම. මම කිරිපිටි ටික හොඳට දිය කරගන්න ඕනේ හින්දා බීට් එක යූස් කරනවා ඒකටත්. ඉතින් මේ විනාඩි දෙකක් විතර මම මේක බීට් කරගත්තට පස්සේ මේ තියෙන්නේ අපි ෆ්‍රීසර් එකේ පැයක් විතර දාලා තිබ්බ කෙසල් ටික. ඒක බ්ලෙන්ඩ් කරලා මම ඒකත් මේකට එකතු කරගන්නවා. ඉතින් අපේ මේ මිශ්‍රණය හොඳට කලවම් කරන්න. මම මේකට වැනිලා මේස හැන්දි දෙකක් එකතු කරනවා. වැනිලා අත්‍යවශ්‍යමයි කියලා දෙයක් නැහැ. තියෙනවා නම් එකතු කරන්න. ඊට පස්සේ බීට් කරන්න. බීට් එකක් ඕනෙම කියලා එකක් නැහැ. විස්ක් එකක් හරි හැන්දකින් හරි මේක හොඳට මිශ්‍ර කරගන්න. ඉතින් මේ කලයකට වඩා මේක ලස්සන පාටකට ගන්න ඕනේ කියලා මට හිතුණා. ඒ නිසා මම මේකට කලරින් ටිකක් එකතු කරනවා. කලරින් හෝ මේකට කොකෝ පවුඩර් ටිකක් එකතු කරලා ඔයාලට රස කරගන්න පුළුවන්. ඉතින් ඒකත් හොඳට මේ විදිය කලවම් කරනවා මම. ඉතින් මේ වෙලාවේ රස බලන්න මේක මෝරම රසයි. ජූස් එකක් විදියට උනත් මේක මෝරම රසයි. ඉතින් මේ වගේ භාජනයක් අරගෙන මම ඒකට අපි හදාගත්ත ජූස් එක දානවා. ඉතින් මේක හොඳට පියනකින් වහලා මම පැය 3-4ක් විතර මේ තියෙන ෆ්‍රීසර් එකේ අපි තියාගන්න. මේක කඩෙන් ගේන අයිස්ක්‍රීම් එකට වඩා මාරම රසයි. කෙතරෙදි හදලා බලන්න මාරම ලේසි මේක. වීඩියෝ එක ඉවර වෙනකම්ම මාව අහගෙන හිටියට වගේම මාව බලන් හිටියට ඔයාලා හැමෝටම ස්තුතියි. ඉතින් ගෙයින් එන්න ඔයාලම රසම රස රෙසිපි එකක් අරගෙන ඉන්න බලාපොරොත්තු වෙමි.